ඔබ දන්නවද? ඔබ සමහර විට නොදැන ඔය මුස්ලිම් හෝටල් වලට ගිහිල්ලා කාලා බීලා හැම ඇති. දන්නවද ඒගොල්ලන්ගේ අල් කුරානේ තියෙන නීතිය? මොකක්ද නීතිය? ඔවුන්ගේ නීතිය තමයි ඉස්ලාම් නොවන, මුස්ලිම් නොවන, අන්‍ය ජාතික වන, අන්‍ය ආගමික වන ඕනම කෙනෙකුට කෑමක් දෙනවා නම්, බීමක් දෙනවා නම් තුන් පාරක් කෙල ගහලා තමයි දෙන්නේ. තුන් පාරක් කෙල ගහලා තමයි දෙන්නේ. හෝටල් වල ඔය බොන තේ එකට කෙල පාරවල් වැඩිලා ඇති. මුස්ලිම් හෝටල් වලට ගිහිල්ලා කාපු කෑම වලට ඔබ දන්නේ නැතුව කෙල පාරවල් වැඩිලා ඇති. ශරියා නීතිය ඕකයි. ශරියා නීතිය ඕකයි. අල් කුර්ආනෙන් පෙන්නනේ ඔවුන්ගේ දෘෂ්ටිය ඒකයි. මොකද ඒ තරමට අර අල්ලා අදහන් නැති අනිත් සියලුම දෙනා පහත් කොට සලකන්න, ඔවුන් නිවත කොට සලකන්න, ඔවුන් කෙලගගහ තමයි අනිත් අයට කන්න බොන්න දුන්නේ. එසේනම් මටත් මතකයි මම පුංචි කාලේ ඔය ඔර්ලෝසු කනුව ළඟ බැහැලා බස් එකෙන් ඇවිල්ලා බැහැලා උඩහට යනකොට අන්න එහා පැත්තේ තිබුණේ මුස්ලිම් හෝටල්. මුස්ලිම් හෝටලෙට ගිහිල්ලා මම වතුර තිබහට බීම බීලා තියෙනවා. මා අද සබත වෙනවා අය ඔය ගොංකම් කරන්නේ නැහැ. අය ඔය මෝඩකම් කරන්නේ නැහැ. කෙල්ල ගහපු බීම, කෙල්ල ගහපු කෑම අපි කන්නේ නැහැ කියලා ඔබ අදිස්ථාන කරගන්න. එක සංවිධානයක් තියෙනවා අරාබියෙන් සල්ලි එනවා 30 කෝටියක් මේ රටට. කෝටි 30ක මුදල් ලැබෙනවා. ඒ කියන්නේ මේක එන්නේ මහ බැංකුව හරහාද නැත්නම් රෙන් දෙන්නේ? උන්දියල් ක්‍රමයට ලංකාවටත් එනවා, ඉන්දියාවටත් එනවා. ලංකාවට ලැබෙනවා 30 කෝටියක් සල්ලි ගව ඝාතනය සඳහා පමණක්. අපි අහිංසාවාදී මිනිස්සු ඒ ධර්මයේ මත පදනම් වෙච්ච අපි කැමති නෑ ගවයෝ මරනවටද මන්දන මේ අද වෙනතුරු දැන් නැගෙනහිර පළාතේ අපේ චෛත්‍ය දෝසර කළා. අපි ගිහිල්ලා එක පල්ලියකටවත් පහර දීලා නැහැ. අපි මුස්ලිම් සහෝදරයෙකුට පහර දීලා නැහැ. ඇතැම් මුස්ලිම් පල්ලි අතර ගැට්ට නැතුණා දැන් දොඩංගස්ලන්තේ. ඒ ආගමික නිකායන් දෙකක් අතර ඒ ගැටුම ඇති වුණේ. නමුත් ජාත්‍යන්තරයට පෙන්වන්නේ මෙන්න බෞද්ධයෝ පල්ලි වලට ගහනවා. අනුරාධපුරේ පල්ලියක් ඒ කවුද? නිකන් මේ ලොකුට හදපු පල්ලියක් නෙවෙයි. ඉටිකොල සහ ලෑලි ගහපු පල්ලියක්. මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටණේ ඇති වුණා. ඒක කණ්ඩායමක් ගිනි තිබ්බා. බෞද්ධයන්ට ඇඟිල්ල දික් කරනවා. වැලිගමද සිද්ධිය ඇති වුණා. තව සිද්ධිය ඇති වෙන්න නියමිතයි. අද ඕන් අනිවාර්ය කළා තියෙනවා ඉස්සර පල්ලිවල තිබුණු මදරසා ක්‍රමයේ වෙනුවට දැන් ඔය මක්තබ් කියලා එළියට අරගෙන සම්පූර්ණයෙන්ම මූණු වහන්න. ඒක අද බලහත්කාරය යොදවලා තියෙනවා. ඒ වගේම පිරිමි අයට සම්පූර්ණ රැවුල වවන්න. ඒ වගේම සුදු ඇඳුම පාවිච්චි කරන්න. අපි ඒ කල්ලි කණ්ඩායම් දකිනවා. අපිට ඒකට ආසන්න සිද්ධ කියන්න පුළුවන් විශේෂයෙන් ඔය යටියන්තොට ප්‍රදේශයේ අපේ පරම විඥානාර්ථ පාසලක් තිබුණා. අවුරුදු 63ක් පරණයි. මුස්ලිම් සහෝදරත්වය මතනේ පවුල් 4ක් විතර තිබුණේ පළාතේ. අපේ ඉස්කෝලේට ගත්තා. අවුරුදු 6ක් ඉස්කෝලේට ආපු ළමයා ඊළඟ 7 වෙනි වසරට එනකොට එකපාරට වෙනවා සම්පූර්ණ මූණ වහගෙන අඳුර ගන්න බෑ ළමයා. විදුහල්පති කිව්වා එන්න එපා මේ විදියට. මේක ප්‍රශ්නයක්. ඒ වගේම ආදිශි සංගමේ විරුද්ධ වුණා. එක කලාප අධ්‍යක්ෂ නෑ කොහොම හරි මේ ළමයා ගන්න ඕන. ආගමික නිදහස කියලා. අවුරුදු 6ක් නිකන් එන්න පුළුවන් නම් ඇයි මේ 7 වෙනි අවුරුද්දේ? මොකක්ද උනේ? ඒ තාත්තා වහාබි වලට ඇතුල් වුණා. ඒතර සෝනස් කියන්නේ මූණ වහන් ඉන්න කට්ටිය ඔක්කොම වහාබි. අනිවාර්යෙන්. අද අපි දකිනවා කඩත් ඇරලා තියෙනවා දැන් මේ ඇදුම මේ වෙළඳ කරන වෙළඳාමට දාලා මේ ඔක්කොම අලවි කරන. ඔව් එකට එන්නේ. දැන් අන්තිමට මොකද උනේ සුදත් මහත්මයා? ෆැෂන් බගේකට ගෑවුවට පස්සේ මොකද උනේ? ස්වාමීන් වහන්සේලා හිජාබ් එකයි නිකාබ් එකයි දෙකම ඇඳා. උසාවිය යනකොට. දැක්කද ඔය? පොලිසියෙන් සම්පූර්ණයෙන් වාලා ගෙනිච්චේ. ඒකේ ලැජ්ජාව ආගන්න ගෙනිච්ච එක. එක්කෝ
තාම වැරදිකරුවෙක් නෙවෙයි හන්ද වෙන්න පුළුවන්. නෑ වැරදිකරු නොවැරදිකරු නෙවෙයි මං කියන්නේ. වැරදිකරු සාක්ෂි කියනවා. විරුද්ධ සාක්ෂි දිනවනේ. දැන් වාගෙන යන්නේ මොකටද? කවුරු කිව්වේ නැහැ මහකට කවුරු කිව්වේ නෑනේ. ඒතකොට නිකාබ් එකයි දෙකම ඇඳගෙන ගියා ස්වාමීන් වහන්සේලා දෙන්න. හැබැයි දැන් මෙහෙමත් එකක් තියෙනවා. දැන් තව එක කණ්ඩායමක් ඉන්නවා එක ලේඩි කෙනෙක් ඉන්නවා මේ ඇගේ නමින් මුණත් අපිට කියන්න පුළුවන් ડોક્ટર මරීනා රෙෆයි. එයා අද මේ වෙනකොට ලංකාවේ මුස්ලිම් පාසල් වලට යනවා ජාතික ගීයට නැගිටින්න එපා කියලා කියනවා. ජාතික ගීයට ගරු කරන්න එපා ජාතික ගීයට නැගිටින්න එපා කියලා අද මුස්ලිම් පාසල් ගාන යනවා. උලමා සභාවේ ප්‍රධානියෙකුට 115ක කමිෂන් එකකට සල්ලි එනවා රටේ හැම නගරයකම මේ පල්ලිය දාන්න. උලමා සභාව විතර තරතුනක් දරන කෙනෙක් ඔහු රට පුරා පල්ලි ගොඩ නගනවා 115ක් දෙන්න ඕනේ කමිෂන් එක. ඊළඟට මේගොල්ලෝ දැන් මේ වෙනකොට කිලිනොච්චි පුදුකුඩු රිපෝල පල්ලියක් හදලා තියෙනවා. කවුද 115 කමිෂන් එක දෙන්න ඕනේ සෝන? එවන කණ්ඩායම් වලින් මේක ප්‍රධානත්වය අරගෙන ඉන්න උලමා සභාවේ ප්‍රධානියෙකුට මේ වෙනකොට සල්ලි ගෙවනවාට 115ක් ලැබෙනවා පල්ලියක් ඉදි කරාට පස්සේ. ඒකට වෙනම කන්ස්ට්‍රක්ෂන් මේ වෙනම ඉතින් තමාගේ මේ වේතනයක් හැටියට නැත්නම් තමාට යම්කිසි ගාස්තුවක් හැටියට ගෙවීමක් ඕනම ව්‍යාපාරයක් කරාට පස්සේ ලාභයක් ලැබෙනවා. ඒක මම දැන් කමිෂන් එක 115ක්. ඒතර නම් ගම් කියන එක සදාචාරාත්මක නැති නිසා මම නම් කියන්නේ නෑ. අපි දන්නවා අද මැද පන්තියේ ඉන්න හුඟක් දැනුගත් මුස්ලිම් අපේ සහෝදරත්වයේ දැනුගත් අය විද්වතුන් බොහෝ දෙනෙක් සමහර වෙලාවට එදා තිබිච්ච පරිසරයේ තිබිච්ච ක්‍රියාකාරකම් අනුව මෙහි ලියවි ඇති දේවල් සමහරු ප්‍රතික්ෂේප කරනවා. ඒව අදට ගැලපෙන්නේ නැහැ කියලා. අපි හිතන්නේ යන්න එතන. හැබැයි මූලධර්මවාදයන් හිස තියාගෙන, කියන්නේ මූලධර්ම වාදයේම ඔළුවේ තියාගෙන ඒවා එසේම ක්‍රියාත්මක කළ යුතුයි කියන කල්ලි කණ්ඩායම් ගැන අපි බය වෙන්න ඕනේ නැද්ද? අපි බිය විය යුතුයි. දැන් උදාහරණයක් විදිහට මූල ධර්මයෙන් හිට මොනවද බිය වෙන කරුණු කාරණා මොනවද සොයනස්? දැන් අපි මෙහෙම හිතමු. දැන් කුරානයේ දෙවනි සූරාවේ 191 පදවල කියන දෙයක් තමයි ඔවුන් අපි මෙහෙම කියමු. අල්ලාහ්ගේ මාර්ගයෙන් තොපහ සටන් කළවුන් සමග තෙපිද සටන් කරව. සීමාව නොඉක්මවව. ඇත්තෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්න උන් ප්‍රිය නොකරන්නේ. 91 පදේ කියනවා ඔවුන් තොප දුටු තැනක ඝාතනය කරව. ඔවුන් යම් තැනකින් තොප පිටමන් කළාහුද තෙපිද එතනින් ඔවුන් පිටමන් කරව. මෙන්න මේ වචන ඉතාම හොඳට ගන්න. සමානයන් තැබීම ඝාතනයට වඩා නපුරුය. පරිශුද්ධ වූ නැමදුම් පොළෙහිදී ඔවුහු තොපහා සටන් කරන තුරු එහිදී තෙපි ඔවුන් සමග සටන් නොකරව. ඔවුහු තොපට පහර දුනහොත් තෙපිද ඔවුන්ට පහර දෙව්. මෙබඳුය විශ්වාස නොකරන්න ඔවුන්ට ඵල විපාක. මේක කියන්නේ පිළිම වන්දනා කිරීම මහා මනුෂ්‍ය ඝාතනයට වඩා නරක දෙයක් විදියට තමයි ඔවුන් මෙහිදී හඳුන්වන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ කාරණාව මම අර කියපු දැන උගත් ඉතා උඩ ඉන්න හොඳ අපේ මුස්ලිම්වරු මේවා සමහරක් දේවල් කරන්නේ නැහැ. මේවා ඒ කාලෙට හරි අදට මේවා ගැලපෙන්නේ නැහැ කියලා වුන් පිළිගන්න. වශයෙන්ම මෙහිමයි මුස්ලිම් උරුන්ගේ තියෙන ව්‍යාප්තිවාදය. ඒ ව්‍යාප්තිවාදය පිළිබඳව පූජකයෙක්ම සම්පූර්ණ පොතක් ලියලා තියෙනවා. මේ වහල්භාවයේ ත්‍රස්තවාදය සහ ඉස්ලාම් එහි ඓතිහාසික මූලාශ්‍ර සහ වර්තමාන තර්ජනය කියලා. ප්‍රතිශතය වැඩි වෙන්න ඉල්ලීම් වැඩි වෙනවා. මම දැක්කේ. අවසාන වශයෙන් දැන් මක්කම කියන්නේ මකුලාරාම කියන පන්සලනේ. මජ්ක්‍ධිම නිකායේ පුන්නෝවාද සූත්‍රයේ ඒකේ අට කතාවේ මජ්ක්‍ධිම නිකායේ අට කතාවේ සඳහන් වෙනවා උණ්ඩාමුදුරුවෝ සුණාපරන්තියේ ඉපදුනේ සුණාපරන්තියට ගිහිලා විහාරස්ථාන 4ක් හැදුවා. මේ ෆැෂන් බග් ආයතනයේ නුවර කිසි කෙනෙක් කලබල වෙන්න එපා. ගාල ගහන්න මුන්ට මේ පෝස්ටර් අලවන්න කැත විදියට ජාතියට අපහාස කරන්නේ නැහැ. ඒක නෙවෙයි අපේ සටන. දැන් වරෙල්ලා එළියට
පිහිටි මෙම ව්‍යාපාරික ස්ථානයට කිසියම් පිරිසක් පහර දුන්නේ ඊයේ රාත්‍රියේයි. එය මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් ප්‍රකට ඇඟලුම් අලවිසැල් ජාලයකට අයත් එකක්. මෙම ස්ථානයට පැමිණි පිරිසක් එම අලවිසැලට දැඩි ලෙස හානි කළා. එම ස්ථානයට පොලිසිය කැඳවා තිබුණත් පිරිස පාලනය කිරීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. කලාකාරී ලෙස හැසිරුණ පිරිස අතර සිටි චීවරධාරී ඇතමෙක්ද මෙහි දේපළ වලට හානි සිදු කළේ පොලිසිය බලා සිටියදී. මෙම ස්ථානයට පැමිණි උසස් පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියටද මෙම පිරිස බාධා කළා. හිමි නමක් මෙම නිලධාරියාගේ නිල හිස්වැස්ම ඉවත් යන සේකල පහර දීම හේතුවෙන් මෙම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවක්ද ඇති වුණා. කරුණාකරලා සාමකාමී වෙන්න. කරුණාකරලා හාමුදුරනේ සාමකාමී වෙන්න මොකද්ද? පසුව මෙම ස්ථානයේ සිටි පිරිස විසිරුවා හැරුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ මෙහෙයවීමෙන්. ඇතැම් අය අපට ජාතිවාදියෝ කියනවා, ඇතැම් අය ආගම්වාදියෝ කියනවා, ගෝත්‍රවාදීලු. මේ රටේ කොතනක හරි අද වෙනතුරු අපිට හාමුදුරුවනේ එක චෝදනාවක්. නඩු අංක 63යි 15යි ඉරක් 2000 කියන අංකය යටතේ මෙහි ඇති චෝදනා පිළිබඳව බෞද්ධයෙක් විදිහට කම්පනයක් ඇති කරන සුළුයි. නොසලකිලිමත් රිය පැදවීම, රිය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රයත්න නොදැරීම, රිය අනතුරක් වාර්තා නොකිරීම, බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව පැදවීම, ආදායම් බලපත්‍ර නොමැතිව පැදවීම මේ ආදී වශයෙන් වැරදි 9ක් යටතේ ඔබ වහන්සේට නඩුවක් තියෙනවා. ඔබ වහන්සේ මේට වැරදි කරු කරමින් ඔබ වහන්සේට දඩ නියම කරනවා. මොකක්ද මේ භික්ෂුවකගෙන් අපි බලාපොරොත්තු වෙන නොවන දෙයක්?